කොහොම බලාපොරොත්තු තියාගෙන හිටියත් අවසානයේදී අනුදි ගුණසේකර මිස් වර්ල්ඩ් තරඟාවලියෙන් ඉවත් වුණා. ඇය අවසාන කිහිප දෙනා අතරට තේරුණේ නැහැ. කතාවක් තියෙනවා අවසාන කිහිප දෙනා තෝරන කොටසේදී ඉන්දියාවේ තරඟකාරිය සහ ලංකාවේ තරඟකාරිය එකම කාණ්ඩේ හිටපු නිසා ඇයව කපලා දැම්මා කියලා. ඉතින් මේ කතාව ඇත්තද? ඒ ගැන කතා කරමු අද අපි මේ වීඩියෝවෙන්. 2025 මිස් වර්ල්ඩ් තරඟාවලිය අවසන් මහා තරඟය ඉන්දියාවේ හයිදරාබාද් වල හයිටෙක් සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වුණා. රටවල් 100කට අධික සංඛ්‍යාවකින් තරුණයන් 108ක් මේ තරඟය සඳහා සහභාගී වුණා. ලංකාව නියෝජනය කරමින් මේ තරඟයට සහභාගී වුණේ අනුදි ගුණසේකරයි. මෙහිදී අනුදි ගුණසේකර කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට සමත් වුණා. මිස් වර්ල්ඩ් තරඟාවලියේදී පසුගිය මාසය පුරාවටම තරුණයන් විසින් ක්‍රීඩා සහ අභියෝගතා දක්ෂතා ප්‍රදර්ශනය කිරීම සිද්ධ කළා. හෙඩ් ටු හෙඩ් චැලෙන්ජ්, ටොප් මොඩල් කම්පිටිෂන්, මල්ටිමීඩියා චැලෙන්ජ් ඇතුළු තරඟ කිහිපයක්ම මෙහිදී පැවැත්වුණා. කොහොම නමුත් අවසන් දිනේදී අවසාන කිහිප දෙනා අතරට තේරීපත් වීමේ හැකියාවක් අනුදි ගුණසේකරට තිබෙන්නේ නැහැ. ඒ අනුව ලෝක රූරජන සිහිනය අත්හරින්නට අනුදිට වගේම ඇගේ ජයග්‍රහණය බලාපොරොත්තු වෙන්න හිටපු ශ්‍රී ලාංකික ජනතාවටත් සිද්ධ වුණා. කොහොම නමුත් ඇය තරඟයේදී ඉදිරිපත් කළ සබ්බ පාපස් අකරණං ගාථාව නිසාම අනුදි ගොඩක් දෙනෙක්ගේ හිත දිනා ගත්තා. කොහොම හරි මෙච්චර දුරක් ඇය තනිවම ආවා. නමුත් ගොඩක් අය කියලා තිබ්බා අනුදිව තරගෙන් කැපුවා කියලා. ඉන්දියාව දිනවන්න මේක සිද්ධ කළා කියලා සමහර අය විශ්වාස කරනවා. මොකද මෙතනදී එක එක කාණ්ඩවලට කඩලා එතනින් තමයි ඒ කාණ්ඩවලින් ඉදිරි වටවලට තෝරගත්තේ. මෙහිදී ඉන්දියාවේ තරුණිය සහ ශ්‍රී ලංකාවේ අනුදි අයත් උනේ එකම කාණ්ඩයට. කොහොම නමුත් ඒ කතාවේ ඇත්ත නැත්ත හරියටම කියන්න අමාරුයි. ඒත් අපි හිතන්නේ නෑ එහෙම දෙයක් සිද්ධ වුණා කියලා. මොකද සමහර මත විමසුම් සහ සමීක්ෂණ වලින් පවා කිව්වේ මෙවර රූරජන වෙන්නේ ඉන්දියාවෙන් ආපු නන්දනී ගුප්ත කියලා. ඒත් අවසානයේදී ඇයට එම කිරුළ ලැබුණේ නැහැ. ඒ වගේම අනුදි ගුණසේකර කියලා කියන්නේ වචනේ පරිසමාප්තාර්ථයෙන්ම හෙළකාන්තාවක් කියලා කිව්වොත් ඒ කතාව 100,000ක් නිවැරදි. කොහොම නමුත් අනාදිමත් කාලයක ඉඳලා ආපු හෙළ සංස්කෘතිය රකින්න අනුදි ගුණසේකර සමත් වුණා. ඇය ඊටාත්ම ලස්සනට හෙළකාන්තාවක් විදියට හිටියා. අපේ සිංහල සංස්කෘතියේ වේගෙන් පරිහානියට යමින් තියෙනකොට ඇය ලෝකයටම පෙන්වුවා සිංහල සංස්කෘතිය කියන්නේ මොකක්ද කියලා. අනුදි ගුණසේකර සිංහලයාගේ අනන්‍යතාවය හැදිච්චකම මනාව පිළිඹු කළා. 2025 මිස් වර්ල්ඩ් විදිහට ඔපල් ස්ටාර්ටා කිරුළු පැලඳුවා. ඒ තායිලන්ත ඉතිහාසයේ පළමු ජයග්‍රහණයයි. මෙහිදී පළමුවෙන්ම එක් කලාපයෙන් 5 දෙනෙක් තෝරගෙන ඉන් 2 දෙනෙකු තෝරගත්තා. ඒ විදිහට තෝරගන්න 8 දෙනා අවසන් තරගයට ඇතුල් වුණා. එතනින් අවසන් 4 දෙනෙක් තෝරගෙන ඊට පස්සේ තමයි අවසන් ජයග්‍රාහිකාව තෝරගත්තේ. කොහොම නමුත් මත විමසුම් වලින් පවා ඉදිරියෙන්ම සිටි ඉන්දියාවේ නන්දනී ගුප්තාට මෙම ජයග්‍රහණය නොලැබීම සම්බන්ධයෙන් ගොඩක් දෙනා විමතිය පළ කරලා තිබ්බා. ඒ වගේම මේ තරගයේදී එංගලන්තයේ මිලාමේගගේ ඉවත්වීම ආන්දෝලනයක් ඇති කළා. ඇය තරගයේ ආචාරධාර්මික ගැටලු ගැන චෝදනා කළ නමුත් මිස් වර්ල්ඩ් සංවිධානයේ සභාපති ජූලියා මෝලි එම චෝදනා පදනම් විරහිත ලෙස ප්‍රතික්ෂේප කළා. මෙහිදී මේ තරගය ජයග්‍රහණය කළ ඔපල් සුජාටා 2003 සැප්තැම්බර් මාසයේදී තායිලන්තයේදී තමයි උපත ලබන්නේ. ඇය ව්‍යාපාරවලට නැඹුරු පවුලකින් තමයි පැවතගෙන එන්නේ. 2024 වර්ෂයේදී තායිලන්තයේ රූරජන කිරුළ දිනාගත් ඇය 2024 විශ්ව රූරජන තරඟාවලියේදී 3 වන ස්ථානය දිනාගෙන තියෙනවා. ඇය දැනට තම්මාසට් විශ්වවිද්‍යාලයේ දේශපාලනය සහ ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ උපාධියක් හදාරමින් සිටින තරුණියක්. ඒ වගේම ඇයට භාෂා 3ක් කතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. පුංචි කාලෙදී ඇයගේ පියවුරවල තිබුණු ගැටිත්තක් හඳුනාගත් අතර එය පිළිකාවක් නොවන ගැටිත්තක් වූ බැවින් එය ඉවත් කිරීම සඳහා ඇය සැත්කමකටත් භාජනය කළා තියෙනවා. මේ අත්දැකීම නිසාම ඇය පියවුරු පිළිකා ඇති කාන්තාවන්ට සහාය වන තායිලන්තයේ ඔපල් ෆොර් හර් පිහිටවීමට මූලික වුණා. ලෝකයේ පුරා කාන්තා සෞඛ්‍යයට ඇති ප්‍රමුඛතම තර්ජනය වන පියවුරු පිළිකා පිළිබඳව දැනුවත්භාවය වැඩි කිරීම සඳහා රූපලාවන්‍ය තරඟාවලි වලට සහභාගී වෙලා ගෝලීය වශයෙන් මෙහි බලපෑම පුළුල් කිරීමත් ඇයගේ අරමුණ වුණා. ඉතින් මේ හා සම්බන්ධව ඔයා හිතන්නේ මොනවද කියලා අනිවාර්යෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා.